චතු මේ චතු මොකද බං මේ දැක්කේ නෑ වගේ දුවන්නේ තරහකාරයෙක් වගේ. උඹට මාව අඳුර ගන්න බැරිද? ඔයා කවුද? ඇයි බං උඹට මාව අඳුර ගන්න බැරි වුණාද? දැන් මාස දෙක තුනකට වෙයි කලින් හම්බුනේ කසුනේ උඹට මතක නැද්ද? ඈ උඹට මේ මොකද මේ වෙලා තියෙන ප්ලාස්ටර් එක ගහගෙන මොකෝ? ඇයි උඹට දෙයියන්ගේ ලෙඩවත් හැදුනද? මේ කසුනි නේද? කසුනි තමා. මට අඳුර ගන්න බැරි වුණානේ කසුනි. මට දැන් පොඩ්ඩක් අර ස්පේන් එකත් අඩු වෙලා තියෙන්නේ. මේ මට මේ පැපොල හැදුනනේ. ඒකයි මේ. මොරු කියන්න එපා බං පැපල හැදුනා නම් ගෙදරට වෙලා ඉන්නේ. උඹ මේ කොහෙද මේ ඇවිදින්නේ? මට නම් පේන්නේ උඹට මේ ඇලර්ජික් එකක්ද කොහෙද? ඇලර්ජික් මේ මට පිස්සුද බං? මේ මගේ මේ පැපොල හැදිලා අර ගෙඩි දාලා මේ තුවාල වෙච්ච හින්දා තමයි මේ ප්ලාස්ටර් ගහන් ඉන්නේ. උඹේ දැන් ආයේ පාට අඩු වෙලානේ බං. කෝ බං අර උඹේ තිබිච්ච සුද? ඇයි දැන් උඹ පප්පාට ගම් බොන්නේ නැද්ද? ඒව දැන් එකපාරයි බොන්නේ. දෙපාරක් බොන්න හොඳ නෑනේ පැපොල හැදුනානේ. අපේ බෙන්ගුළු පවුලම දැන් බොනවා. එහෙනම් මේ දවස්වල පවුලටම පැපල ඇති නේද? අනේ උඹ වීලු කරනවා. මේ ඒව බීලා නෙවෙයි බම් මේ ඇත්තට මට මේ පැපොල හැදිලා මම මේ සති තුනක් මාස ගානක්ම කාමරයකට වෙලා හිටියේ. අනේ ඉතින් හැමදෙස්සම කාමරයේ අස්සට වෙලා ඉන්න බෑනේ බං. ඒකයි මේ එළියට බැස්සේ. අනේ මේ උඹේ බොරුව නවත්තලාද මහා ඉස්පිරිතාල චර්ම රෝග සායනයට ඵලයන්. පප්පාඩක. මන් දන්න හොඳ ડોක්ටර් කෙනෙක් ඉන්නවා ගිහිල්ලා පෙන්නපන්. පප්පාඩක. කසුනි. මොකද හිතන්න එපා. මම මේ උඹට විතරයි මේක කියන්නේ. අනේ බං මම මේ අර ක්‍රීම් එකක් ගාලා බං මේ කේකේ ඕනේ බං මුළු ඇඟේම බිබිලි දාලා. අනේ බං දැන් මාස ගාණක් වෙනවා බං. මගේ මුළු ඇඟේම බිබිලි දාලා. ඒ බිබිලි පුපුරල අර සර වගේ එළියට එනවා බං. ඒකයි මේ ප්ලාස්ටර් ගහන් ඉන්නේ කැතින්ද. අනේ කවුද ડોක්ටර් කියපුවම මට ලොකු උදව්වක් බං. මට කාටවත් මුණ දෙන්නවත් බැරුව ඉන්නේ. මට දැන් මේ කොල්ලෙක් එනවා ප්‍රොපෝසල් එකක් නිලා බලනවා. අනේ කණේ කොල්ල 4-5 දෙනෙක් මේ හිටිය බං. ඔක්කොම මාව දාලා ගියා බං. මේ මුණ දැක්කට පස්සේ වීඩියෝ කෝල් කරන්න කියනවා මට කන්නවත් හිතෙන්නේ නැහැ. අන්තිමට තරහ වෙලා ගියා යන්න. මේ අනේ බං Facebook එකට ෆොටෝ එකක් දැම්මේ නැහැ බං. මට මේ කසාදේ නම් කරගන්න ඕනේ බං. අනේ අර ක්‍රීම් එකෙන් බං සතියෙම සුදු උනේ. මම පොඩ්ඩක් අර මූණේ ගාලා බැලුවා පට්ට සුදු වුණා බං. ඊට පස්සේ මම මේ ෆේස් ක්‍රීම් එක මුළු ඇඟේම ගෑව මුළු ඇඟේම සුදු වුණා. දැන් මගේ මුළු ඇඟේම ස්ට්‍රෙච් මාකුයි ඔක්කොම පිපිලි දාලා බං බලන්න බෑ බං. මට බෑ බං. මට අර කොල්ලව මගේ මූණ දැක්කම මට මේ පාවෙනවා බං. බොයි බඳින්න ඉන්නේ කාටත් ඔය ක්‍රීම් එක ගන්න දුන්නා නම් හරි බං. එතකොට උගේ මූණෙත් ලප තියෙනවා, තොගේ මූණෙත් ලප තියෙනවා. දෙන්නම එකටම මැච් වෙනවා. අමානුෂික විදියට බං වීලුවට ගන්න එපා බං. ලංගෝ. මේ උඹට දැක්කම දුක හිතෙන්නේ නැත්ද කියාංකෝ. හෙට උදේ ලෑස්ති වෙලා හිටපන් මම එන්නම් උඹ එක්කයි යන්න. මේ කොච්චර වේදම් වේද මම මේ වැඩේට අනේ බලහන් මම අර ක්‍රීම් එකක් අර පොඩි ඩප්පියයි ඒක රුපියල් 35000ක් වුණා. මං ඩප්පි 50ක් 60ක් විතරම ගෑවා බං මේ මුළු ඇඟම සුදු කරගන්න. අනේ බං මගේ සතේට දැන් එච්චර සල්ලි නෑ බං කොච්චර වේදමක් කියයිද මේවට. ගණන් නම් මන් දන්නේ නෑ බං. ඉතින් ඒක ડોක්ටර් තමයි දන්නේ. ඊටත් ඉතින් උඹට ඉතින් පප්පාට ගම් බීලා සුදු වෙන්න ඉතින් අවුරුදු 7-8ක් ගියා කිව්වනේ. ඉතින් ඒක එච්චර කල් යයි ඉතින්. අනේ පිස්සුද බං පප්පාට ගම් වලට කොහෙද බං සුදු වෙන්නේ. අනිත් එක ඒව තියෙන බං ලෙඩක් ඇතුණාම බොන්නනේ. ඒ මම උඹට පොරු කිව්වේ බං. අනිත් එක මේ සුදු වතුන් ගාලා කවුද බං සුදු උනේ? අපි පොඩි කාලේ ඉඳන් සුදු වතුන් ගානවා. කවද්ද බං එහෙම සුදු වෙන්නේ? අනේ මේ හරියටම වැඩේ හරි නේද බං? අනේ යන්නේ නෝලතවා මේ යමු දෙපන්. මේ උඹ වගේ නම්බර එක ලියාගනි. ඊට පස්සේ කියන්නත් බෑ බං වීල් එක යන්න. වීල් වලට උඹව ගන්න නෑ පයින් පළ.